කොහොමද ඉතින් මගේ යාළුවෝ හැමෝටම මගේ යාළුවෝ හැමෝම සතුටින් පරිස්සම් නැති කියලා මම හිතනවා. ඔන්න ඉතින් අද වෙසක් දවසේ අද 12 වෙනිදා අපි දැන් මේ ගෙදර ඉඳන් ආච්චිලා ගෙදර මම තමයි ඉන්නේ. ඉතින් අපිට යනකොට මුල්ම දන්සලා හම්බුණා අයිස්ක්‍රීම් දන්සලාක්. ඉතින් හස්බන්ඩ් එයාට අයිස්ක්‍රීම් දෙකක් ගත්තා. යා කෑවේ නැහැ. ඉතින් මම දෙකම කෑව යනකොට අපි චූඩුව නම් ඒ වෙලාවෙ හිටියේ නැහැ. ඉතින් මේ අයිස්ක්‍රීම් දන්සලා තමයි අපේ පළවෙනි දන්සලා. ඉතින් තව දන්සලාක් තිබුණා. මේ පේන්නේ අයිස්ක්‍රීම් දන්සලාක්. ඉතින් ඊට පස්සේ මේ දෙවෙනි දන්සලා අපේ ඒක කලුඩ දන්සලාක්. ඒක හරිම රසයි. මේ එදා හවස 12 වෙනිදා හවස 5ට විතර ඊට පස්සේ අපි හැම කට්ටියම ලෑස්තිලා යන්න පිටත් වෙන දන්සල් ගන්න. ඉතින් මම ඔයාලට ආදරේ මතක් කරනවා මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා. ඒ වගේම මම ඉස්සරහට දාන වීඩියෝ ඔයාලට බලා ගන්න bell icon එකත් click කරලා තියාගන්න කියලා මම ඔයාලට ආදරේ මතක් කරනවා. මේ අපේ තුන්වෙනි දන්සල. ඒකත් අයිස්ක්‍රීම් දන්සලක්. ඔන්න ඉතින් අපි ආවේ ඊළඟට අපේ 4 වෙනි දන්සලට. මේක සුප් දන්සලක්. මේක තිබ්බ දඩල්ල කිට්ටුව. ඔන්න ඉතින් මේක අපේ 5 වෙනි දන්සල සව් දන්සලක්. ඉතින් අපි සව් දන්සලක් හොය ආවෙ. ඉතින් අපිට සව් දන්සලකුත් හම්බුණා. අපිට මේ දන්සලට කලින් තව අයිස්ක්‍රීම් දන්සල් දෙකක් හම්බුණා. එතකොට පාන් දන්සලකුත් හම්බුණා. ඉතින් අයිස්ක්‍රීම් නම් කෑවේ නෑ. පොඩි ළමත් එක්ක කන්න බැරි නිසා හවස් වෙච්ච දසාට හොඳ නෑ. නැත්නම් ඉරලඬටමනේ. ඉතින් පාන් දන්සලට ගියෙත් නෑ. පාන් දන්සලේ පොල්ම තිබ්බ නිසා. ඔන්න ඉතින් අපේ ඊළඟ දන්සල කඩලා දන්සලක්. කඩලයි කෝපි තමයි දුන්නේ මේ වෙලාවේ වැසත් එක්ක.
මේකත් තියාගෙන හිටියා මලගෙන. හිටියා මඩ. සාහු කති. Kopi ya? Hah? Boleh minum dulu. Nomor orang kaya. දැන් අපි මේ දන්සල් කාලා ගෙදර යන්න හිතාගෙන තමයි ගියේ. ඉතින් මේ තියෙන්නේ ගාල්ල ටවුන් එක. හරිම ලස්සනට බල්බ් වල දාලා ලස්සන කරලා තිබ්බා. හරිම ලස්සනයි, ගොඩාක් ලස්සනයි. ඉතින් දන්සල් කාලා අපි ආව ඊට පස්සේ වෙසක් කූඩු බලන්න නේවි කැම්ප් බූස් කැම්ප් එකෙන් තමයි මේක සංවිධානය කරලා තිබෙ. හැම අවුරුද්දම වගේ තියෙනවා ලස්සන වෙසක් කූඩු නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම තමයි එක ජාතක කතා ඒගොල්ලෝ නිර්මාණය කරලා තියෙන ලස්සනට. මෙතනත් ලොකු බත් දන්සලක් තිබුණා. දිග පොලිම එක්ක ගොඩක් සෙනගක් හිටිය වෙසක් කූඩු බලන අප කට්ටිය. මෙතන මේ නිර්මාණය කරලා තියෙන පටාචාරයක් කතා වස්තුව එක හරිම ලස්සන නිර්මාණය කරලා තියෙනවා. බුදුන් වහන්සේට වැඳ නමස්කාර කර මේ වගේ විස්තරයක් කියනවා. ආදර බරහිමියව මගේ ණයෙකු කරලා මලක් මමත් එකම දෝයු ඔන්න ඉතින් අන්තිමටම ආවත් තොරණක් බලන්න. අපලකොඩ රාත්‍රදේශිත පැමිණි දෙව්පිලි පුතා විසින් දඩල්ලගේ ප්‍රේමසිරි ශ්‍රීයාට පෙම් පිණිස රුපියල් 500ක මුදලක් අපට ලබා දෙනවා. මේ ඉතින් ඊට පහුවෙනිද 13 වෙනිදා අපි ගෙදරින ගමන් ඉතින් අපිට තව දාසලක් හම්බුණා. බෙලිමල් දාසලක්. බෙලිමල් එක්ක හකුරු තමයි තිබුණේ. හරිම රසයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ දන්සල් ලොග් එක ඉවර වුණේ. ඉතින් මගේ යාළුවෝ හැමෝටම සුබම සුබ වෙසක් මංගල්‍යයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලාත් ඉක්මනටම වීඩියෝ එකක් දාපු ගමන් ගෙන ගන්න බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න කියලාත් මම ඔයාලගේ ආදරේ මතක් කරනවා. ඉතින් අපි ආයෙත්
ලස්සන ගහකින් ඉක්මනින්ම මුන් ගැහෙමු. ඒ වගේම ඔයගොල්ලෝ දන්සල් කීයක් වඳින්න ගියාද? ඒ වගේ ලස්සන කමෙන්ට් අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න. වීඩියෝ එක හොඳයිද නරකයිද මොන වගේද කියලාත් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් අපි ආයෙත් ලස්සන දවසකින් මුණ ගැහෙමු. ඉතින් මගේ යාළුවෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බුදු සරණයි.